හලෝ අද මම උයන්නේ ලෑම්ප් කරි එකක්. මම ගෙනාපු ලෑම්ප් කරි එක සෝදලා මම මේ කෑලි වලට කපා ගන්නවා. ඊට පස්සේ මම ඒකට ලුණු, මිරිස්, අමු කහ, තුනපහ, ගරම් මසාලා, මිරිස් කුඩු ගම් මිරිස් ඔය සියල්ල දාලා මම ඒකට යෝගටුත් දා ගන්නවා. යෝගට් එකක් දාලා හොඳට අනාගෙන හොඳට මික්ස් කරලා අනලා ඒක මම මැරිනේට් වෙන්න තියලා තියෙනවා. ඊයේ අතරේ මම ගන්නවා සුදු ලුණු, අමු ඉඟුරු ඒ ටික මම කොටා ගන්නවා. ඒ ටික කොටා ගන්න අතරේ තමයි අර ටික මැරිනේට් වෙන්නේ. මම අනාගත්ත කරි එක මැරිනේට් වෙන්න තියලා තියෙන අතරේ මගේ ඉතුරු ටික මම කරගන්නවා. මේ ටික කොටාගෙන පස්සේ මං ගාව තිබුණේ කරඳ මුංගු. එතකොට කරාමුණෙරි පොඩ්ඩක් දෙකක් විතර තිබුණේ. මොනවද සිනමන් එකයි තිබුණේ කෑල්ලයි. ඉතින් ලුණු ටිකත් මම ඔය අතරේ කපා ගත්තා. තාච්චිය ලිපේ තියලා මම තෙල් ටිකක් දාලා හොඳට රත් වෙන්න ඇట్లా මම ඒකට කපාගත්ත බීලුණු ටික දාන බීලුණු ගෙඩි 4ක් මම ගත්තා. මධ්‍ය ප්‍රමාණය කියන්නේ පොඩි සාමාන්‍ය ප්‍රමාණය ගෙඩි 4ක් ගත්තා. ඒ ඔක්කොම කපලා තමයි ඔය දාන්නේ. ඒක මම හොඳට මේ බ්‍රවුන් කලර් වෙනකම් මම බෙද ගන්නවා මේ ලුණු ටික. ඊට පස්සේ මම අර මැරිනේට් කරලා තිබ්බ මගේ කරි එක ලෑම්ප් ටික මම ඔක්කොම ඒකට දා ගන්නවා. දාගෙන ඒකත් හොඳට ටිකක් කුක් වෙන්න යවනවා. කියන්නේ කුක් වෙන්න තියා ගන්නවා ලිපේ පොඩි වෙලාවක් මම ඒක මේ ওই ලුණු වලින්ම ටෙම්පරාදු වෙන්න මම අරිනවා. ඊට පස්සේ මම ඒකට ටිකක් වෙලා තියලා වතුර ටිකක් දානවා. ඒ කියන්නේ මම තැම්බෙන්න තියෙන්න බෑනේ ඔක ටික වෙලාවක්. ඊට පස්සේ ඒ තැම්බෙන්න මම වතුර දානවා. ඔය මම පෙන්නන්නේ මම ටිකක් කුක් වෙන්න තියෙන එක තමයි. ඊට පස්සේ වතුර දාලා හොඳට කුක් කරනවා. වතුර ටිකක් හරිය දැම්මා. මොකද හොඳට තැම්බෙන්න බෑනේ ලෑම්ප් එක. ඉතින් මේ මං උයන ගමන් තමයි මම මේ වීඩියෝ එක ගත්තේ. මේ තාම හොඳට තැම්බිලා මදි මං හිතන තරමට. දැන් නම් ගානට තැම්බිලා තියෙන්නේ.